ඔන්න ඉතින් චූටි පැටියයි මමයි හස්බන්ඩ්යි අපි තුන්දෙනා පොඩ්ඩක් එළියට ආවා. පොඩ්ඩක් වඩ මේක පොඩ්ඩක් නෙමෙයි මේ යන්නේ ලොකු දුර ගමනක්. අපි ඇත්තටම කිව්වොත් අද යන්නේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයට. හේතුව තමයි අපි ට්‍රයිකෝ ආයතනයට යන්න ඕන වෙලා තියෙනවා. මොකද මගේ බබාගේ ආච්චිනේ රට එයා බබා වෙනුවෙන් ගොඩක් තෑගි භෝග වෙලා තියෙනවා. ඒ දේවල් ටික අරන් යන්න තමයි අපි මේ ගමන එළියට යන්න පිටත් උනේ. අපි ඉතින් කතරගමට ගිහිල්ලා කතරගමින් මත්තලින් හයිවේ එකට දාලා තමයි අපි අද ගමන යන්න ප්ලෑන් කරගෙන මේ එළියට බැස්සේ. බලන්නකෝ මග දෙපස කොච්චරනම් සුන්දරයිද කියලා. ඇත්තටම කිව්වොත් මේ පාරෙන් යද්දී මාර සිසිලසක් දැනෙනවා. ඒ වගේ මේ පාරෙන් යද්දී මාරම හැඟීමක් දැනෙනවා කියලා නිම කරන්න බෑ. අපි ඉතින් හෙමින් ගිහිල්ලා ඔන්න මත්තලට ගිහිල්ලා මත්තලින් හයිවේ එකට වාහනේ දැන් ඇතුළත් කරා. ඊට පස්සේ අපි ඔන්න යන ගමන් චූලි බබත් එක්ක ෆොටෝස් ගහන ගමන් වටපිටා බල අපි තුන්දෙනා ඉතින් යනවා. ඔව් චුට්ටකින් ඔය පේනවනේ ඉස්සරහින් යන්නේ මොකද්ද කියලා. අලුතෙන් එන බ්‍රෑන්ඩ් නිව් වාහන. ඔයාලත් එකක් ගන්න ඕන try කරන්න. බැරි කමක් නැහැ. උත්සාහ කරොත් ජය ගන්න පුළුවන්. මම ඔය වගේ කතා කීකේ ඇද්දින් හස්බන්ඩ් ඉතින් මට නෝක්කාඩු කීකියා තමයි ගියේ. අපි ඉතින් හෙමින් ඔන්න ගාල්ලටත් කිට්ටු කරලා අපිට නවත්තන් පොලකුත් හොයාගෙන අපි එතනින් ටී එකකුත් බීලා චුට්ටක් වෙලා රෙස්ට් කරලා අපි ෆොටෝස් ටිකකුත් ගහලා වීඩියෝ ටිකකුත් කරගෙන ඔය ඉතින් මගේ කෝලන්න ඒව නම් වැඩක් නෑ. ඉතින් වීඩියෝස් ටිකකුත් කරගෙන හස්බන්ඩ්යි බබයි අපි කට්ටිය ෆොටෝස් ගහලා අපි යන්න පිටත් වුණා ගාලු කොටුව බලන්න. ගාල්ලට අපිගේ ගාලු කොටුව බලලා ගියේ නැත්නම් ඉතින් වැඩකුත් නෑනේ. ඉතින් ඔන්න අපේ චූටි පැටියට නම් මේක මාරම අලුත් අත්දැකීමක්. එයා හෙන්න සතුටින් කෑග ගහදුව පැන සෙල්ලම් කර එයාට හෙන්න සතුට. මට කෑ ගහලා පෙන්නනවායි හස්බන්ඩ්ට කෑ ගහලා පෙන්නනවායි. එයා බිම ඉඳ ගන්නවා නැගිටිනවා හෝ කියනවා. එයාට ඇත්තට මේක හෙන්නම සතුටු. එයා නිදහස් තැනක් එතන. ලොකු පරිසරයක් එයාට තියෙනවනේ. ඇවිදලා කරලා ඉන්න. ගෙදර සාමාන්‍යයෙන් එච්චර ලොකු පරිසරයක් එයාට නෑනේ. එයා එන ආසාවෙන් ඉන්න. ඉතින් අපි දෙන්නටත් එන සතුටුයි. එයාගේ සතුට තමයි ඉතින් අපි දෙන්නගෙත් හැමදේම. ඔන්න ඉතින් හවස් වේගෙන ඉද්දින් අපි යන්නේ කියලා තමයි මේ සූදානම් වෙන්නේ. මොකද පොඩි පොදකුත් යනවා මේ වෙලාවේ. මේක ලොකුවට මෙයි කියලා අපිට බයයි. ඒ හින්දා අපි යනවා. මේ අපි ගිහිල්ලා රැට කෑම ගත්ත රෙස්ටුරන්ට් එක. ඊට පස්සේ අපි කෑම එක දානකම් මෙන්න බලන්නකෝ මෙයාගේ වැඩ. මෙයා යතරතුරද වාහනේ ඩ්‍රයිවිං කරනවා. මට නගින්නලු පිටිපස්සෙන්. එයා ඩ්‍රයිවිං කරන්නලු. අනේ ඉතින් කොල්ලෙක් වුණාම නම් රත ගායේ එමටම තියෙන්න එපයි. අනේ ඉතින් දෙයියන්ගේ පිටින් මගේ කොල්ලගේ නම් ඒක ඉතින් උපරිමයෙන්ම තියෙනවා. ඔන්න ඉතින් අපි රැට කෑමත් අරගෙන අපේ නවත්තන් වලට ආපහු ඇවිල්ලා චූටි පැටියත් වොෂ් එකක් දාලා නිදි කරවලා අපි දෙන්න ඔන්න චුට්ටක් එළියට වෙලා මේ මුද්දියා බලාගෙන කයි එක ගා හිටියේ. ඔන්න ඉතින් රෑත් ගෙවිලා උදෙත් ආවා. ඉතින් නැගිට ගමන් යා ඉතින් පේනවනේ කෝලම. ඊට පස්සේ අපි උදේට වොෂ් එකක් දාලා ලෑස්තිලා මේ මොහොතේ සිරි නරඹන ගම මේ වෙලාවේ ඇත්තටම හස්බන්ඩ් ට්‍රයිකෝ එකට ගිහිල්ලා චූටි පැටියත් එක්ක මන් තේකුත් බීලා අපි දෙන්න ඉඳලා දැන් සූදානම අපව ගෙවල් බලාගෙන එන්න. මොකද හස්බන්ඩ් දැන් බඩුව එකත් අරගෙන එන ගමන් කිව්වා මේ චූටි පැටියත් එක්ක රෙස්ටුරන්ට් එකට වෙලා අපි දෙන්න දැන් ගෙදර යන්නයි. ගිහින් එන්නම්. ආයෙත් අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්නම්.